අනේ මන්ද මමිනුත් යනවා එනවා නම් පේනවා. අර සත්තුන්ට හරියට සලකනවද දන්නේ. වගේ අවාසනාවට බල්ලන්ට කතා කරන්න බෑ මැඩම්. බල්ලන්ට කතා කරන්න පුළුවන් නම් මැඩම්ගෙන් අහයි කොහෙන්ද මේ টොප් මෑන්ක්ස් හොයාගත්තේ කියලා. මැඩම්ට කියන්න මැඩම් උන්ගේ අම්මා අප්පව මම්මගේ උම්මනාවල නැතුවේ. මේ මමින් පුළුවන් ද පොඩි ගමනක් ගිහිල්ලා. මැඩම් මම ඉතර යන්න කියලා හැදුවේ කමන්නේ කොහෙද යන්න ඕනේ? මල්වා දවස් දෙක තුනක කම්ටා ගියද? සුදු මිනිස්සු එන බලුණාවන්ද? ඉතින් මේ මිනිස්සේ කතාව කියන්න දෙන්නෙම නැහැ. හරිද මැඩම් කියන්නේ? නෑ අපේ මේ පොඩි බංග්ලෝ එකක් තියෙනවා මල්වානේ. ඒ වත්ත ටික සුද්ධ පවිත්‍ර කරන්න කියලා. කියවනවානේ? අපි කතාව කියලා ඉවර වෙන්න හම්බුන්නේ නැහැ සල්ලි ඉස්සර උනා. මැඩම්ට කියන්න මැඩම් සල්ලි පස්සට දාලා පපුව ඉස්සරහට දාලා වැඩ කරන්න ගිය හන්ද තමයි මේ මර්වින් හොම්බෙන් ගියේ මැඩම්. මර්වින් මොකද ඔය? නෑ මේ මැඩම්ට කියන්න මැඩම් මගෙන් වැඩ ගත්තේ උන්. මගෙන් වැඩ ගත්තට පස්සේ ඇහැ ඇරලා මගේ දිහා බැලුවේ නෑනේ මැඩම්. මර්වින් මොකද්ද කරපු රස්සාව? මිනිහෙන් බම් කරපු එක. මිනිහ කොහොමද මර්වින් ඇස්සරලා බලන්න. ඒක නේනම් මැඩම් බලන්නකෝ මං අහන්නේ නිකමටවත් මුන් ඇහැක් ඇරලා මට තැන්ක් යූ කියලා කිව්වේ නෑනේ මැඩම්. පොඩි ජෝක්ස් එකක් දැම්මේ මැඩම්. මම හිතුවා ඉරයන් නැති වෙයි කියලා. හරි හරි. එහෙනම් මර්වින් ලබන සතියේම අපිත් එක්කලා යමුකෝ. මමත් මේ රම්ඩන් ටිකක් අරන් යන්න කියලා තමයි හිතියේ මැඩම්. එන ඒ වැඩේ කරගන්න පුළුවන්. එන මම කිල්ල එන මැඩම්. එන බේබි. ඒ මනුස්සයා නම් අපේ නිකන් පඩියක් දීලා ගෙදර තියාගත්තත් පාඩුයි.